ෆාමිං වලටම වෙන් වෙච්ච Yamaha Big Bear 350 එක ගැන අද අපි කතා කරමු. Yamaha Big Bear 350 එකේ තියෙන්නේ Air Cool 350 engine එකක් 4 stroke shell start වලට අමතරව මේක ෆාමිං වැඩවලට ගද්දි එන්ජින් එක ස්ටොප් වෙලා බැරි වෙලාවත් බැටරිය දෙතුන් පාරක් ෂෙල් එක ගහද්දි බැටරිය බැස්සොත් මේකේ වෙනම පුල් ස්ටාර්ට් එකක් තියෙනවා. ඊට අමතරව මේක ෆුල් ටයිම් 4 wheel වාහනයක්. ෆුල් ටයිම් 4 wheel තියෙන එකට අමතරව මේක ගියර් 5කින් මැනුවල් කන්ට්‍රෝල් වෙනවා. ඒ ගියර් 5 මැනුවල් කන්ට්‍රෝල් වෙන එකට අමතරව මේකේ තියෙනවා හයි ලෝ ගියර් දෙකයි රිවර්ස් එකයි වෙනම හෑන්ඩ් ලිවර් එකකින් අපිට ඒ ටික මේ මැනේජ් කරගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා ඉස්සරහා වීල් දෙකට තියෙන ඩිෆරන්ෂල් ගෙඩිය. ඒ වගේම පිටිපස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පිටිපස්සේ වීල් දෙකට තියෙන ඩිෆරන්ෂල් එක. මේකේ හෙඩ් ලයිට් ඩිම් ලයිට් මෙන්න මේ විදිහට වැඩ කරනවා. ස්පෙෂලි මේ Big Bear 350 එකේදී කම්පැනි ස්ටෑන්ඩඩ් තත්ත්වයේ බයික් එක තියෙනවා. මේකේ වෙනස්කමකට කරලා තියෙන්නේ මේ ෆාමිං ටස්ක් එකට ගොඩක් ෆෝකස් කරලා මේකේ ටයර් 4 මාරු කරලා තියෙනවා. මේ ෆාමිං වලටම ෆෝකස් වෙන විදියට නියම ටයර් 4ක් තියෙන්නේ. මේකේ තියෙනවා පිටිපස්සේ ටෝ එක. මේකේ කැමති නම් ගොඩක් ජපාන එහෙම වින්ච් එකක් මෙතනට මේ හයි කරගන්නවා. මේ ඒකට ඉඩ තියෙනවා. මේ රැක් දෙක තියෙනවා හොඳ හෙවි බර දාගෙන යන්න පුළුවන්. ඔයා හිතන්නේ මේ ATV එකේ තෙල් ලීටරයකට කිලෝමීටර් කීයක් දුවනවා ඇති කියලා? පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඕෆ් රෝඩ් පදින ඔයාලට මේ වගේ අලුත් විස්තර දැනගන්න ඕන නම් අපේ channel එක follow කරලා තියාගන්න.